අයුබෝවන් මේ ඔයාලා දකින්නේ සම පැහැපත් කරන කෙස් කලඹද පෝෂණය කරන ගුණයෙන් අනුවන දාස්පෙතියා කියන ශාකයයි. දාස්පෙතියා විවිධ වර්ණ වලින් දක්නට ලැබුණත් ඖෂධීය ගුණයෙන් අනුනම දාස්පෙතියා ලෙස සැලකෙන්නේ තැඹිලි පහට හුරු මේ ඔබ දකින දාස්පෙතියා ශාකය පමණක් බව දේශීය හෙළ වෙදකමේ සඳහන් වෙනවා. මෙම මල් තම්බා පානය කිරීමෙන් මලබද්ධය දුරු කරන අතරම අම්ල පිත්ත රෝගය එහෙමත් නැත්නම් ગેස්ට්‍රයිටිස් රෝගයද සුව කරනවා. හිරු කිරණින් හානි වූ සම යථා තත්ත්වයට පත් කරමින් වියලි සමට තෙතමනයද ලබා දෙන දාස්පෙතියා පත්‍ර සහ මල් අමුකහ සමග අඹරා ආලේප කිරීමෙන් කෘමි දෂ්ටන නිසා ඇතිවන ඉදිමුම් සුව වෙනවා. කුරුලෑ ලප කැලැල් ඉවත් කිරීමේද හැකියාවක් මේ දාස්පෙතියා පුෂ්පය සතුව තිබෙනවා. පියයුරු පිළිකා මහා බඩවැලේ පිළිකා පුරස්ති ගන්තය ආශිත පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමේදී දාස්පෙතියා දේශීය හෙළ වෙදකමේදී සුලභව භාවිතයට ගැනෙනවා. අව පැහැගන්වී එල්ලා වැටෙන සම දීප්තිමත්ව පැහැපත් කිරීමේ හැකියාවක් මේ දාස්පෙතියා මල් අඹරා ආලේප කිරීම මගින් ලැබෙනවා. දාස්පෙතියා මලෙහි රේණු ඉවත් කර පෙති පමණක් වියලා කුඩු කරගෙන උණු වතුර අඬු කෝප්ප එකකට තේ හැඳි කාලක ප්‍රමාණයක් මිශ්‍ර කර තැඹූ පසු පානය කිරීමෙන් ශරීරයේ විස ඉවත් වන බව දේශීය හෙළ වෙදකමේ සඳහන් වෙනවා. දාස්පෙතියා මල් කිහිපයක් වතුර අඬු කෝප්පයකට තමා විනාඩි 10ක් පමණ රත් කර එම ජලය නිවුණු පසු මුව සේදීම මගින් කුරුලෑ සුවපත් වන බව දේශීය වෙදකමේ සඳහන් වෙනවා. දිගු කෙස් කලඹක් සඳහාත් අකලට හිස ගැලවී යාම නවතා ගැනීම සඳහාත් මෙම මල් පැය 3ක පමණ කාලයක් උණු වතුරෙන් තම්බා හිස සේදීම මගින් දිගු දීප්තිමත් කෙස් කලඹක් ලබා ගැනීමට හැකි බව දේශීය වෙද පොත්පත්වල සඳහන් වෙනවා. මෙම මල් සහ පත්‍ර අමුකහ සමග අඹරා ආලේප කිරීමෙන් අලුත් පරණ ඕනම තුවාලයක් සුවවන බව දේශීය වෙදකමේ සඳහන් වෙනවා. මෙම මල් තම්බා සේදීම මගින් ඇසේ සුද ඉවත්වන අතරම පෙනීමේ දුර්වලතාද වළක්වා ගැනීමේ මහඟු හැකියාවක් තිබෙනවා. පිළිකා, සෙම් රෝග, උණ, කැස්ස, අර්සස්, තුවාල, දද, කුෂ්ඨ වැනි රෝගී අවස්ථාවන් සඳහාද දේශීය හෙළ වෙදකමේ මේ දාස්පෙතියා සුලභව භාවිතයට ගැනෙනවා. ගෙවැත්තේ අලංකාරයට රෝපණය කරන මෙම දාස්පෙතියා මල්වල ගුණ මීට පෙර දැන සිටියේ නැතිනම් ඔබ අලුත් යමක් මෙම වීඩියෝ එකෙන් දැනගත්තා නම් අපව සබ්ස්ක්‍රයිබ් කර දේශීය හෙළ වෙදකමේ වටිනා රහස් පිළිබඳව දැන ගැනීමට අප සමගම රැඳී ඉන්න.